කාර්යබහුල නගර ජීවිතයෙන් ටිකක් මිදිලා හිතට වගේම ගතටත් නිදහසක් හොයාගෙන අපි අද ආවේ අවිස්සාවේල්ල පැත්තේ තියෙන ලස්සන දිය ඇල්ලක් බලන්න. මේ දිය ඇල්ල පිහිටලා තියෙන්නේ සීතාවක උද්භිද උද්‍යානයට ආසන්නව. මීටර් 450ක් විතර ඇවිදගෙන ගියාම මේ ලස්සන තැනට අපිට ළඟා වෙන්න පුළුවන්. එන පාරත් හරියම ලස්සනයි. කොළ පාට පිරුණු පරිසරය, ගලාගෙන යන සීතල වතුරු පාර දැක්කම අපේ වෙහෙසකර ජීවිතේ මොහොතකට අමතක වෙනවා. ඉතින් අපි මේ ගමන ගියේ මගේ සහායක ඩැනීලත් එක්ක. පොඩි ඩැනීලා දෙන්නත් එක්කන් ආපු නිසා අපි උඩ තියෙන වතුර වලට නාන්න ගියේ නැහැ. මොකද ආරක්ෂාව ගැන හිතලා අපි පහළ තමයි නෑවේ. ලොකු පොඩි කවුරු වුණත් නොදන්න තැනක ලොකු මට්ටමේ වතුර වලවල් වලට බහින්න හොඳ නැහැ. මොකද ආරක්ෂාවට තමයි මුල් තැන දෙන්න ඕනි. මොකද අපි පරිස්සම් වෙලා හිටියොත් නේ අපිට ලස්සන තැන් ගොඩාක් බලන්න පුළුවන් වෙන්නේ. දැනට නම් වතුර ටිකක් අඩුයි. ඒ නිසා ලස්සන නේචර් පූල් එකක් හැදිලා තියෙන්නේ. එතන නාන්න පුළුවන්. පොඩි පැටව දෙන්නෙක් නානවා. මම ඒකත් දාලා තියෙන්නේ. බලන්නකෝ. ඔයාලත් එන්න හිතනවා නම් කාලගුණ තත්ත්වය බලලා එන්න. මොකද වැස්ස දවසක් වුණොත් එකපාර වතුර මට්ටම වැඩි වෙන්න පුළුවන්. මෙතන මාළුත් ගොඩාක් ඉන්නවා. බලන්නකෝ. පොඩි දෙන්න වගේම අපිත් ගොඩාක් විනෝද වුණා. අපි දවසම ලස්සන මතක පිරුණු ක්වොලිටි ටයිම් එකක් ගත කරා. ඒ වගේම මේ දිය ඇල්ල විතරක් නෙමෙයි. මේ අවට තව ලස්සන දිය ඇලි කීපයක්ම තියෙනවා. අද නම් අපිට වෙලාව මදි වුණා. ඒ නිසා හැමතැනටම යන්න බැරි වුණා. ඒත් ඊළඟ ගමනකින් මේ ටික බලන්න යන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙම ගියොත් ඔයාලටත් පෙන්නන්නම්කෝ. නගර ජීවිතෙන් ටිකක් මිදිලා හිත වගේම ගතත් නිදහස් කරගෙන පවුලේ අයත් යාළුවොත් එක්ක ලස්සන දවසක් ගත කරන්න, ආදරණීය මතක එකතු කරගන්න ඔයාලත් දවසක් වෙන් කරගන්න. ඒ වගේම මේ වගේ ලස්සන ස්වභාවික තැන් අපි හැමෝගෙම වගකීමක්. අපි ගෙනියන දේ අපි ආපහු අරගෙන යමු. එතකොට තවත් ගොඩ දෙනෙක්ට මේ සුන්දරත්වයේ ඒ විදිහටම විඳින්න පුළුවන්.